ඉතින් ආදරණීය යාළුවනේ මේක වැහි කාලේ. වැහි කාලේ වුණාම මිනිස්සු අපිට වගේ හරියාකාරව නිශ්චිතව කොන්ක්‍රීට් තට්ටු වලින් හැදිච්ච වහලවල් ගහපු ගෙවල් නැති මේන්න මේ වගේ අසරණ සර්පයන්ගේ අසරණ සත්තුන්ගේ වාසස්ථානවල తాවකාලික හෝ Taman ඉන්න වාසස්ථානවලට වතුර පිරෙනවා. ඉතින් මේ වතුර පිරුණාම මේ වැහි කාලේ එයාලට යන්න තැනක් නැහැ. සමහර අවස්ථාවල පස් කණ්ඩියක වගේ තැනක හිටියොත් ඒ පස් කණ්ඩි කඩන් වැටෙනවා. ඉතින් මේ කාලේ වැස්ස වැඩි නිසා වතුර පිරලා කණ්ඩි කඩන් වැටිලා පස් කඩන් වැටිලා Taman ඉන්න වාසස්ථාන අහිමි වෙලා මේ සත්තු එහා මෙහා යනවා. ඉතින් මේ වගේ අවස්ථාවල මිනිස්සු අපිට කතා කරලා කියනවා නායක ඉන්නවා ඇවිල්ලා කියලා. මිනිස්සුන්ගේ ආරක්ෂාවත් සර්පයාගේ ආරක්ෂාවත් පිණිස තමයි මේ ලංකාව වටා ඉන්න සර්ප ආරක්ෂක සියලු දෙනාම මේ සර්පයින් ආරක්ෂිතව ඉවත් කරන කටයුතු කරන්නේ. ඉතින් වාසස්ථානයේ අහිමි වෙච්ච මෙයාලා ගේ වටේ එහෙම ඇවිදගෙන යද්දි මේ කාලේ අනේ යාලා තලා පෙලන්න එපා මරලා දාන්න එපා එහෙම කියලා ලැබෙන දෙයක් නැහැ Tamanට. පවක් මිසක් වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද මෙයාලා ඉපදිලා තියෙන්නේ මෙයාලට විස පිහිටලා තියෙන්නේ ගොදුරු නිසියාකාරව දැහැ ගන්න මිසක් ඒ කියන්නේ ගොදුරු අඩපණ කරගන්න සහ නිකුත් කාර්යයන් වලට මිසක් මිනිස්සු මරලා දාන්න නෙමෙයි. ඉතින් මේ ඉන්නේ ප්‍රමාණයෙන් විශාලත්වයෙන් වැඩුණු නැයිනක් ඒ කියන්නේ හැපින්නක් කියලා ඔයාලා කියනවා. නමුත් හැපින්න කියන්නේ සර්පයා කියන සතාට. ඉතින් මම මෙයාව ආරක්ෂිතව මුදවා ගත්තා. ගාල්ල රත්ගම් ප්‍රදේශයේ ඔයාලටත් කියන්න තියෙන්නේ හැමදාමත් වගේ කවදාවත් කිසිම සත්වයකට හිංසාවක් පීඩාවක් කරන්න එපා.